හායි මේ යාළුවනේ දැන් මේ තියෙන්නේ Discovery 135 මේ කාබලේටරයක්. මේක මේ ඩයෆ්‍රම් කාබලේටරයක්. මේකේ මේ සුද්ධ කරනකොට දැන් අපි අනිත් කාබලේටර වල මේන් ජෙට් එකයි ස්ලෝ ජෙට් එකයි ගලවලා හුලම් මේ ඔයාලා ගහනවා නම් කාබලේටර් ක්ලීනර් හරි මොන හරි ගහලා දැන් ඔයාලා හුලම් පාරක් එහෙම අල්ලනවා සුද්ධ කරනවානේ. දැන් අනිත් ඒ වගේ එහෙම කරලා සුද්ධ කරාට මේකේ ඒ විදිහට සුද්ධ කරොත් පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා. මෙන්න මෙතන තියෙනවා මේ මේන් ජෙට් එක ළඟ බුෂ් එක. මේන් ජෙට් එකයි මේ ස්ලයිඩ් එකේ කූර වැටෙන මේ බුෂ් එක. මේ බුෂ් එක වැටුනොත් එහෙම මේ බයික් එක රේස් වෙන්නේ නැතුව යනවා. කොච්චර කරත් රේස් වෙන්නේ නැතුව යනවා. දැන් අපි කාට හරි අපේ ගෝලෙට හරි පුරුදු වෙන එක්කෙනෙක්ට කියනවා කාබලේටරේ ගලවලා සුද්ධ කරන්න කියලා. එයා දන්නේ නැතුව මේක මේ බුෂ් එක වට ගත්තොත් අනිවාර්යයෙන්ම මේ වැටෙනවා. අහුලන් අල්ලද්දි දන්නේ නැතුව කරොත් අනිවාර්යයෙන්ම මේ බුෂ් එක වැටෙනවා. මේ 135 මොඩල් එකයි මෙන්න මේ පරණ මොඩල් එක 125 පරණ මොඩල් එකේ අනිවාර්යයෙන්ම මේ බුෂ් එක ෂුවර් එකටම තියෙනවද කියලා බලන්න. මේ බුෂ් එක අනිවාර්යයෙන්ම මේ ගලවලා අයින් කරලා සුද්ධ කරන්න ගන්න. නැත්තම් ඔයාලා අමාරු වෙටනවා. හොයන්නත් බැරි වෙන හුලඟට එහෙම ගියොත් එහෙම. එහෙනම් ජය වේවා.